අයිබෝවන් කොහොමද ඔයාලට මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන් එක ශ්‍රේණියට ඇතුළත් කිරීමේදී අවශ්‍ය වෙන ලිපි ලේඛන මොනවද කියලා. ගොඩාක් අය ඉල්ලපු දේ තමයි මේ වීඩියෝ එක. වැඩිපුරම රික්වෙස්ට් තිබුණේ මේ වීඩියෝ එක ගැන. ඉතින් මේ වීඩියෝ එක මම ඔන්න අද අරගෙන ආවා. මුලින්ම ඔයාලට කියන්න අද මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා අද නෙමෙයි අත්‍තරම ඊයේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 සම්පූර්ණ වුණා. ඉතින් ඔයාලා ගොඩාක් හැමෝටම ගොඩාක් ස්තුතියි. මාව විශ්වාස කළා මාව සබ්ස්ක්‍රයිබ් කරාට මම හිතනවා ඔයාලට මගේ මොන හරි දෙයක් ඉගෙන ගන්න දැනගන්න තියෙන්නේ නැති කියලා. ඒ නිසානේ ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරේ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි එහෙනම් යමු වීඩියෝ එකට. අපි දැන් මේ කතා කරන්න යන්නේ ආසන්න පදිංචිකරුවන්ගේ ගණය ගැන. මෙහිදී ආසන්න පදිංචි යටතේ ඇප්ලිකේෂන් යොමු කරනවා නම් ඔයාලා ඉල්ලුම් කරන පාසලට අදාළ පෝෂිත ප්‍රදේශයේ ජීවත් වෙන අය වෙන්න ඕනේ. කියන්නේ ඔයාලගේ ලිපිනය ඔයාලා ඉල්ලුම් කරන පාසලට අයත් පෝෂිත ප්‍රදේශයේ වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ. එතකොට මේ පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ ගණය යටතේ ඉල්ලුම් කරනකොට ඔයාලගේ පදිංචිය තහවුරු කරන ප්‍රධානම ලේඛනය වෙන්නේ ඔප්පුව. මේ ඔප්පුව බදු ඔප්පුවක්ද? එහෙම නැත්නම් සින්නක්කර ඔප්පුවක්ද? තෑගි ඔප්පුවක්ද? ඒක අදාළ නැහැ. කොහොම හරි ඔයාලට පදිංචි තහවුරු කරන්න තියෙන ප්‍රධාන ලේඛනය වෙන්නේ ඔප්පුව. එතකොට මේ ඔප්පුව වලට තියෙන සින්නක්කර ඔප්පුවක් නම් කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ සින්නක්කර ඔප්පුවක් කියලා මේක අයදුම්කරුගේ නමට තියෙනවා නම් අඛණ්ඩ වසර 6කට වඩා කිසිම ගැටලුවක් නැහැ. හරිම පහසුවෙන් මේ ඇප්ලිකේෂන් එකට අවශ්‍ය ડોකියුමන්ට්ස් ලෑස්ති කරගන්න පුළුවන්. පොඩි ගැටලු වෙන්නේ තමන්ගේ නමින් ඔප්පුව නැති අවස්ථාවල. ඒ කියන්නේ අපි එකිනෙකට ඒ ගැන කතා කරමු. දැන් මම මුලින්ම කියන්නම්කෝ සින්නක්කර ඔප්පුවක් ඉල්ලුම්කරුගේ නමට තියෙන වෙලාවක මොනවද ඕනේ ડોකියුමන්ට්ස් කියලා. උදාහරණයක් වශයෙන් අයදුම්කරු වෙන්නේ දරුවාගේ තාත්තා. එතකොට එයාගේ නමින් තමයි මේ ඔප්පුව තියෙන්නේ. එතකොට කිසිම ගැටලුවක් නැහැ. ඇප්ලිකේෂන් එක මෙන්න මේ පිළිවෙලට හදාගන්න පුළුවන්. මුලින්ම අයදුම් පත්‍රය, ඊට පස්සේ දරුවාගේ උපැන්න සහතිකය. ඊළඟට පදිංචිය තහවුරු කරන ප්‍රධාන ලේඛනයේ විදිහට සින්නක්කර ඔප්පුව, ඊට පස්සේ පත්තිරු, ඊළඟට අමතර ලේඛන. අමතර ලේඛන වලදී ඔයාලට දාන්න පුළුවන් ඔයාලගේ නමින් තියෙන ලියවිලි කියන්නේ NIC එක කියන්නේ ජාතික හැඳුනුම්පත. එතකොට අවශ්‍ය ඔයාලගේ විවාහ සහතිකයේ බැංකු වාර්තා. එතකොට ඔයාලගේ පාසල් හැරයාමේ සහතිකය. එතකොට වාහන ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍රය. එතකොට ස්ථාවර දුරකථන බිල්පත්, ලයිට් වතුර බිල් ඕන දෙයක් ඔයාලගේ නමින් ওই ඇඩ්‍රස් එකෙන් තියෙන ඒවා පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒ විදිහට අතිරේක ලේඛන 5ක් සූදානම් කරගන්න පුළුවන් තමන්ගේ ඇඩ්‍රස් එකට තියෙන. ඊට පස්සේ ඉතින් ඔයාලට ඡන්ද විස්තර තියෙන කොලේ print out අරගෙන ඒක through copy කරලා ඔයාලට attach කරන්න පුළුවන්. ඊට පස්සේ අහස්තර සිතියම, ඊළඟට ග්‍රාම නිලධාරී සහතිකය, ඊළඟට ඔයාලගේ දිවුරුම් ප්‍රකාශය අවසානයේට එන්ලොප් එක මුද්‍රා ලෝක එන්ලොප් එක ඔයාලට මේකට යොදා ගන්න පුළුවන්. එච්චරයි සාමාන්‍යයෙන් ඕන වෙන්නේ මේ අයදුම්කරු යටතේම සින්නක්කර ඔප්පු තියෙන අයදුම්කරුවෙක්ට. එතකොට ඔයාලා තෑගි ඔප්පුවකින් හරි එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ ඔප්පුවක් යටතේ හරි එහෙම නැත්නම් බදු ඔප්පුවක් යටතේ හරි ඉන්නවනම් ඔයාලටත් ඔප්පුව ඊට පස්සේ පත්තිරු ඊළඟට ඔයාලගේ ඔප්පු හිමිකරුවාගේ දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙනවා. ඔප්පු හිමිකරුවාගේ දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙන්නේ බදු ඔප්පු වලටයි. එතකොට දෙමව්පියන්ගේ යටතේ ඉන්න කෙනෙක්ටයි. එතකොට යාලට ඔප්පු හිමියාගෙන් දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට මේ ඇඩ්‍රස් එකේ මෙහෙම පදිංචි වෙලා ඉන්නවා. මෙයා මගේ මේ ඥාතියෙක් නම් මෙහෙමයි. එතකොට ඥාති කෙනා අම්මා හරි තාත්තා හරි නම් විතරයි මේක අදාළ වෙන්නේ. එතකොට අනිත් අය බදු ඔප්පු හිමියා මේ විදිහට පදිංචි වෙලා ඉන්න එක ගැන මගේ විරුද්ධත්වයක් නැහැ. ළමයාගේ ඇප්ලිකේෂන් එක මේ ඇඩ්‍රස් එක යොමු කරනවට විරුද්ධත්වයක් නැහැ කියලා දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාගේ දැන් අම්මගේ තාත්තගේ නමින් ඉන්න කෙනෙක් නම් ඒ ඔයාලගේ ඥාතිත්වය තහවුරු කරන්න අයදුම්කරුගේ උපැන්න සහතිකයකුත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සුපුරුදු විදිහට අනිත් ඩොකියුමන්ට්ස් ටික ඒ විදිහටම තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ ආයි මුලින් ඉඳන් කිව්වොත් එහෙම අයදුම් පත්‍රය, ඊට පස්සේ බබාගේ උපැන්න සහතිකය, ඊළඟට පදිංචි තහවුරු කරන ප්‍රධාන ලේඛනයේ විදිහට ඔප්පුව, පත්තිරු, ඊට පස්සේ දැන් ඔයාගේ අම්මගේ තාත්තගේ හෝ බදු ඔප්පුවක් යටතේ ඉන්නවා නම් ඔප්පුවේ සැබෑ අයිතිකාරයාගේ දිවුරුම් ප්‍රකාශයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දැන් දෙමව්පියන් යටතේ ඉන්න කෙනෙක් නම් දිවුරුම් ප්‍රකාශයට පස්සේ
ඔය දෙන්නගේ ජාතිත්වය තහවුරු කරන්න උපැන්න සහතිකයේ කොපියකුත් අමුණන්න ඕනේ. ඊළඟට අතිරේක ලේඛන 5ක් යොදන්න ඔයාලගේ ඔය ඇඩ්‍රස් එකට තියෙන. ඔයාලට දැන් ලයිට් වතුර බිල් ඔයාලගේ නමින් නැත්නම් ඒත් අමුණන්න කමක් නැහැ. මොකද උඟ පදිංචිය තහවුරු කරගැනීමේදී අවශ්‍ය වෙනවා. කියන වෙන අතිරේක ලේඛන නැත්නම්. ඊට පස්සේ ඡන්දය ගැන විස්තර, එතකොට හස්තුර සිටියම ග්‍රාම නිලධාරී වාර්තාව දියුරුම් ප්‍රකාශය සහ අර සුපුරුදු පරිදි මුද්දර අලෝප එන්ලොප් එක. මම දැන් කියනවා බදු ඔප්පුවක් යටතේ ඉල්ලුම් කරන ආසන පදිංචි කරුවන්ට පොඩි විස්තර ටිකක්. ඔයාලා බදු ඔප්පුවක් යටතේ ඉන්නවා නම් මේ බදු ඔප්පුව 2021 6:30ට කලින් ලියාපදිංචි කරපු 2000 එකක් වෙන්න ඕනේ. ඒ වගේම ලබන 2027 ජූලි 30 වෙනකම් වළංගු එකක් වෙන්නත් ඕනේ. එහෙම තමයි හරිම විදිහ නම් ඒ සාමාන්‍යයෙන් ගත්තොත් ඔයාලා මේ 2026 6:30ට කලින් රෙජිස්ටර් වෙච්ච එකක් වෙන්න ඕනේ. ලබන දශමයක් ලබා ගන්න අවශ්‍ය නැහැ. දැන් මේ කියන්නේ බදෝප ලියපු දවස නෙමෙයි ඉඩම් රෙජිස්ට්‍රාර් මේ කාර්යාලයට ගිහලා බදු කිවිසුම යවලා ඒක ලියාපදිංචි කරලා ආපු දවස තමයි මේ ජූලි 30ට කලින් දිනයක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ ඔයාලා මේ ඇප්ලිකේෂන් එක දාන ඩේට් එකේ ඉඳලා ඉදිරියට තව අවුරුද්දක් බදු කිවිසුම වළංගු වෙන්නත් ඕනේ. නැත්නම් ඉතින් ඔයාලා රිජෙක්ට් වෙන්න පුළුවන්. අපි බලමු දැන් සූදානම් කරගන්න ඕනේ ලේඛන මොනවද කියලා. බදුව සහ පත්තිරු. ඒතකොට ඒවයි කාල සීමාව 2021 2027 වෙන්න ඕනේ. මේ ජල විදුලි පරිපණම් බිල්පත් අනිවාර්යෙන් අමුණන්න. ඒවා වසරකට එක බැගින් තිබ්බහම ඇති. කියන්නේ ජල විදුලි බිල්පත් එකයි විදුලි බිල්පත් එකයි ජල බිල්පත් එකයි විදුලි බිල්පත් එකයි පරිපණම් බිල්පත් එකයි එක අවුරුද්දකට. ඒතකොට එතන වර්ග 3න් 3ක්. ඒ වගේ අවුරුදු 5කට. ඒවා 2021-25 කාලය අතරතුර ඒවා ඔයාලගේ නමින් නොවුනට කමක් නැහැ. ඔයාලගේ පදිංචිය තහවුරු කර ගැනීම සඳහා ඒවා අවශ්‍ය නිසා අමනන්න. දැන් මේවා අවුරුදු 5කට නැත්නම් ගොඩක් අය ආයෙ අහනවා මේවා ඔයාලා ගාව අවුරුදු 5කට ඒවා නැත්නම් විදුලි බල මණ්ඩලයට මේ වෝටර් බෝඩ් එකට රික්වෙස්ට් ලෙටර් එකක් දීලා ඔයාලට මේවා ලබා ගන්න පුළුවන්. මෙහෙමයි මේවා ගොඩ නූලටම බලන්නේ ගොඩක් තරගකාරී ස්කූල් වලට. එතකොට ඔයාලගේ ළඟම තියෙන කනිෂ්ඨ විද්‍යාලයට මේවා මේ තරමට බලපාන්න නැති වෙන්න පුළුවන්. දැන් පදිංචි තහවුරු කරන අමතර ලේඛන විදිහට ඔයාලා දරුවව ඉස්කෝලේට ඇතුල් කරන්න බලාපොරොත්තු වෙන ඇඩ්‍රස් එකට තමයි මේ ඔයාලට තියෙන අතිරේක ලියකියවිලි තියෙන්න ඕනේ. ඒවා වෙන වෙන ඇඩ්‍රස් වලට තිබ්බා කියලා ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔයාලා ඉල්ලුම් කරන ඇඩ්‍රස් එකට තමයි මේවා තියෙන්න ඕනේ ඉතින්. විවාහ සහතිකේ උපැන්න සහතික දැන් වෙනස් කරන්න බෑනේ. එතකොට දැන් ඔයාලට තියෙන අයදුම් ඇඩ්‍රස් එකට තියෙන ලියකියවිලි තමයි මේකට ඇතුළත් කරන්න ඕනේ. දැන් ලයිට් වතුර බිල් පරිපණම් බිල්පත් වල පදිංචිය තහවුරු කරන අමතර ලේඛන විදිහට වෙන මොනවත් නැති නිසා මේ පදිංචිය තහවුරු කරන ප්‍රධාන ලේඛන වෙනුවට අමුණලා තියනවා නම් වෙන දෙයක් නැති නිසා ඒවායේ අමතර ලේඛන වලට අමුණුවා කියලා ආයෙ දෙවෙනි වතාවට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ඔයාලා පොඩ්ඩක් චක්‍රලේඛය කියවන්න. සමහර ගැටලු දැක්කාම විතරක් චක්‍රලේඛය 60වත් දැකලා නැහැ කියලා. අනිවාර්යයෙන්ම ඔයාලා චක්‍රලේඛය කියවන්න නැත්නම් ඔයාලට කොච්චර මෙහෙම කතා කරත් වැඩක් නැහැ. කියන්නේ චක්‍රලේඛය ගැන අවබෝධයක් නැතුව මේ කියන දේවල් තේරුම් ගන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම චක්‍රලේඛය එක් වතාවක් නෙවෙයි දෙතුන් පාරක්වත් හිමින් සැරේ කියවලා බලන්න. හයිලයිට් එකක් අරගෙන පෑනක් අරගෙන පොඩ්ඩක් අවශ්‍ය තැන් මාක් කරගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකක් බලපුවම ඔයාලට ටිකක් තේරුම් ගන්න පුළුවන් පැහැදිලිවම. එතකොට ආයෙ මතක් කරන්න ඕනේ ඔයාලා දැන් මේ ඉල්ලුම් කරන ගණයන් යටතේ ඔයාලට අදාළ සියලුම ලියකියවිලි වල ෆොටෝකොපි ඔයාලා ත්‍රූ කොපි කරලා අමුණලා යවන්න ඕනේ. අපි ඔරිජිනල් යවන්නේ ඇප්ලිකේෂන් එකයි දියුරුම් ප්‍රකාශයයි විතරයි. අනිත් ඒවාගේ ෆොටෝකොපි තමයි යවන්නේ. ආය අහන්න එපා ඇප්ලිකේෂන් වල එක කොපීස් යවන්න ඕනද කියලා. ඔව් යවන්න ඕනේ. ඉන්ටර්විව් එක දවසට ගෙනියන්නේ ඔරිජිනල් කොපීස් ටික අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. ඔයාලා දකින්න ඇතින ඇප්ලිකේෂන් එක පටන් ගන්නකොටම තියෙනවා මේ අදාළ ගණයන් වලට අවශ්‍ය ලිපි ලේඛනවල පිටපත් එවන්න කියලා. ඒ කියන්නේ අවශ්‍ය නිසා ඒ නිසා යවන්නම ඕනේ. තව දෙයක් ඔයාලගේ බැංකු පොතේ ඉස්සරහා නම නැත්නම් ඔයාලට බැංක් එකට ගිහලා account confirmation letter එකක් අරගන්න ඒක attach කරන්න පුළුවන්. මම පොඩ්ඩක් ආයෙ මතක් කරන්නම්. දැන් ඔප්පු හිමියන්න අයිදු කරුගේ නමින්ම සින්නක්කර ඔප්පු තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඔප්පුව සහ පත්තිරු ප්‍රධාන ලේඛන විදියට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට බදු ඔප්පුව හිමියන්ට බදු ඔප්පුවයි පත්තිරුයි නිවෙස් හිමිකරුවාගේ අයිතිකාරයන්ගෙන් ගන්න දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එයාගේ දැනුවත්භාවය තහවුරු කරලා. එතකොට දෙමාපියන් යටතේ ඉන්න කෙනෙක් නම් ඔප්පුව එතකොට පත්තිරු ඊට පස්සේ දෙමාපියන්ගේ විරුද්ධත්වයක් නැහැ කියලා ගන්න ලිපිය හෝ දිවුරුම් ප්‍රකාශය ඊට පස්සේ ඔයාලා දෙන්නගේ ඥාතිත්වය තහවුරු කරන්න උපැන්න සාතිකයක් ඇතුළත් කරන්න ඕනේ. දැන් මෙහෙම ගැටලුවකුත් තියෙනවා දෙමාපියෝ දෙන්නගේ නමට ඔප්පුව තිබිලා එක
ඔක්කො හිමිකම තිබුණු පාර්ශවයේ දැන් මිය ගිහිල්ලා නම් කියන්නේ අම්මා හරි තාත්තා හරි නැති වෙලා නම් මොකද එහෙම අම්මගේම තාත්තගේ පොයි කෙනෙක් නැති වෙලා නම් ඔක්කොම තිබුණේ දැන් තාත්තගේ නමට නම් අම්මා ඉන්නවා නම් ඔයාලා කරන්න ඕනේ ඒකට අවශ්‍ය ඔක්කොයි පත්තිරුයි දැන් අම්මා ඉන්නවනේ අම්මගෙන් ලබාගත්ත ලිපියකුයි තාත්තගේ පරණ සාධකේ තමයි අමුණන්න ඕනේ. එතකොට දැන් අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා නම් ඒ දෙන්නන් කෙනෙක් නමට නම් ඔක්කොම තිබ්බේ ඔයාලා කරන්න ඕනේ ඔක්කොම පත්තිරුයි ඒ වගේම එයාලගේ සියලුම දරුවන් දැන් දරුවෝ 5 දෙනා ඉන්නවනම් දරුවෝ 5 දෙනාගෙම ලෝය කෙනෙක් ඉස්සරහා මුද්දරයක් උඩ ලිවිමකට අත්සන්න ගන්නවනේ මේ ඇඩ්‍රස් එකෙන් දරුවා පාසලට යනවට විරෝධත්වයක් නැහැ කියලා. ඒ වගේම ඔයාලට තියෙන හවුල් ඔප්පුවක් නම් ඔයාලට ඕනේ ඔප්පුවයි පත්තිරුයි ඔප්පු හිමියන් සියලු දෙනාගෙම ගත්ත දිවුරුම් ප්‍රකාශකයි නීතිඥයෙක් මගේ. අන්න ඒ විදිහට තමයි ඔයාලා ඇප්ලයි කරන්න ඕනේ. මම හිතනවා මම කියපු දේවල් වලට තේරෙන්නේ නැති කියලා ඔයාලට මම නිකන් ආදර්ශ මේ ඇමිනුම් ලයිස්තු 3ක් දාන්නම් මේ කැටගරි මම ඔයාලට දැන් සීනක් කරොප්පුවක් යටතේ ඉල්ලුම් කරන කෙනෙක්ට ඕනේ ඇමිනුම් ලයිස්තුව ඒ කියන්නේ පටුන වගේ ඔයාලා අමුණන්න ඕනේ ඩොකියුමන්ට් ලිස්ට් එක එතකොට බදෝප්පුවක් යටතේ ඉන්න කෙනෙක්ට අමුණන්න ඕනේ ලිස්ට් එක එතකොට දෙමාපියන් යටතේ ඔප්පුව තියෙන කෙනෙක්ට අමුණන්න ඕනේ ලිස්ට් එක විදිහට ලිස්ට් 3ක ෆොටෝස් මේ මගේ වීඩියෝ එක අතරම දාන්නම් එතකොට ඔයාලා මේ වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලට අවශ්‍ය නම් ඒ වගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. නමුත් ඒකේ ඒ විදිහටම ටයිප් කරලා ඔයාලා මේ හදාගන්න නැතුව පොඩ්ඩක් ඔයාලත් මේක ගැන හොයලා බලන්න. මොකද පොඩි හරි වෙනසක් තිබුණොත් ඊට පස්සේ ලොකු ගැටලුවක් වෙනවානේ. ඒ නිසා ඔයාලා ඔයාලගේ ලේඛනවලට ගැලපෙන පරිදි මේ ඇමිනුම් ලයිස්තුව වෙනස් කරගන්න. මම චක්‍රලේඛයට අනුව මම තේරුම් ගත්ත විදිහට මම දන්නා විදිහට මම සොයා බලපු විදිහට තමයි මේ ලිස්ට් එක හදලා ඔයාලට මම මේ වීඩියෝ එක කතා කරන අතරමඟ ඒ අවස්ථාවලට මේක ඇඩ් කරන්නම්. එහෙම බලලා ඔයාලට ගැලපෙන පරිදි මේක වෙනස් කරලා නිවැරදි විදිහට හදාගන්න. ඔයාලට පෝස්ට් කරන්න කලින් තව කවුරු හරි දැනුවත් කෙනකින් පොඩ්ඩක් මේ ගැන විමසීමක් කරලා ඉන්න. එහෙනම් මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට මොන හරි දැනගන්න ඕන නම් සුපුරුදු පරිදි මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.